ඔයා මෙතන මීටර් පෙට්ටි බල ඉන්නක. ඇයි මොකද? සිරිලමයි කන්ට ගන්න හැදුවා. සිරිල් කිව්වේ? අලුතින් ගමන්ට ආපු සිරිලා. අඩෝ අලුතෙන් ඇවිල්ලා උඹට ගහන්නද තු? එහෙම කොහොමද බං අලුතෙන් ඇවිල්ලා ගමට සෙල්ලම් දාන්නේ? ඒක තමයි. අපිනේ බං එදා ඉඳලා මේ ගමේ ඡන්දේ. අයියෝ තමයි වැද්දෝ. එහෙම නැත්තම් අපිනේ බං වැද්දෝ අපිනේ ගහන්න ඕන උඹ. ඒකනේ මං ආවේ. යමන් උඹට ගමද? ගන්න හැදුවා. යමන් හා යා. අද ආයෙනවා දෙකක්. අයියෝ ගහන්න ඕන ඔයා. හරි. මේ සිරිලා තෝ මම කන්ට ගන්න හැදුවනේ මම මරන්න හැදුවා මම තර්ජනය කරානේ අදාළ පුද්ගලයා ගෙන තියෙන දාබරය අයියා උඹට සෙල්ලන්නට දෙන්නේ නැහැ මෙතන එන්න කිව්වා හරි මේ තෝ එන්න කඩුවක් මම බෙල්ලට තියලා මම මරන්න හැදුවනේ මම මරනවා කියලා තර්ජනය කරානේ මම මොකද කිව්වේ කඩුවක් මම බෙල්ලට තියලා මම කපන්න හැදුවා දැන් මුගව කඩුවක් තියෙන මුගව කමන එන්න ගියපන් අර එනේ පිස්තෝලේ අම්මගේ උගල් මෙතන වෙඩි තියන්නේ නැති උඹ කොහොමද ඉන්නේ පිස්තෝලෙත් මොකද කිව්වේ පිස්තෝලේ තියෙනවා මම වෙන්නේ බෙල්ලට උගුරු තිබ්බා දැන් මුගව පිස්තෝලේ තියෙනවා එන්න ගියපන් තෝ එන ග්‍රේට් එක පින් එක ගලවලා මං ගාවට මෙහෙම පින්නලා මම මරන්නේ නැතුවනේ කො ගෙනේ මොකද කිව්වේ ග්‍රේට් එකක් තියෙන මිනිහා ගාව මුගව ග්‍රේට් එකක් තියෙනවා මම මරන්නේ නැතුව යකෝ තෝ හරකෙක් නේ තෝ යකෝ ආයුධ කපඩ ආවට මම එක වෙන්න දෙන්නේ ගහනවා කියලා කිව්වේ දැන් මම යකෝ කරන්නේ තරින්ද අතරිදු බයාවනේ පිටත් ලැජ්ජ නෑනේ කවුද ඉරවලෝන් ඉන්න නකුට්ටා ආම් බඩු ඇවිල්ලා ඉන්නේ අයියේ එරු සිරිල්ලයි මේ මං කියනවා ගැන වැඩි හිතන්න එපා සිරිල්ලයි මේ මම දාපරේ දන්නවා මම එහා පැත්තේ ඉන්නේ අර කෙරවලේ මේ ගමේ කට්ටිය ඔක්කොම දන්නවා මං තාම පොඩි වුණේ සිරිල්ලයි මොඩයිනේ අර යමන් බරි මොනවද පොඩි ඇයි දැන් ඇවිල්ලා කන්ට ගහනවා කියලා උඹ ගාන කකුල පාගන්න ඇයි වාදෙන් මෙයාට ගහනවා කියලා න්යාලි ඉන්න බා මේ සිරිල්ලයි කියන වැඩි ගණන් ගන්නවා සිරිල්ලයි අනේ නෑ ඔයාට ගහනවා කියලා මම එද්ද කියනවා මම මෙයා ඔයාට ගහනවා කියුව ඉන්නවා සිරිල්ලයි වැඩි හිතන්න බෑ ගැන හරි කියන බෑ සිරිල්ලයි වැඩි හිතන්න බෑ ගැන සිරිල්ලයි